ඔයාට සමහර විට ඔය අතරින් පතර නරක කමෙන්ට් දාන එක බොරු වැඩක්. ඔයාගේ හිත රිදෙන එකයි වෙන්නේ. අපෝ ඕක කරලා හරියනවද? මේ ලැජ්ජයි නේද? එතකොට මේ අඩුපාඩු ගොඩයි. මටත් පෞද්ගලිකව ඕක වෙලා තියෙන දෙයක්. හායි ඔයාලට කොහොමද? මගේ channel එකේ නම Hey Hashi. මහා අමුතු නමක් නේද? ඉතින් මේක තමයි මගේ පළවෙනි වීඩියෝ එක. ඔය මේ වීඩියෝ එකේ කුකුල්ලු කෑ ගහන සද්ද, එතකොට කුරුල්ලෝ කෑ ගහන සද්ද ඔය ඇහෙනා නේද? ඒ වැහුණාට අනේ සෝරි. මේ කරන්න දෙයක් නෑ. ඉතින් අපේ ගෙදර හුවෙන් තමයි. සද්ද බද්ද වැඩි. මම ගැන අඳුන්වලා දෙන්නම්කෝ. මගේ නම හෂිනී ජයසිංහ. එතකොට මම මේ channel එක කරන්න පටන් ගත්තේ මම craft වැඩ ගැන, small business ගැන, එතකොට එක ඔය beauty සම්බන්ධ දේවල් කියන්නේ මේ එක facial අපි රූපලාවන්‍ය දේවල් තියෙන්නේ ඒවා එතකොට ඉගෙන ගන්න දේවල්, එතකොට සාමාන්‍ය motivation, මගේ දවස ගත කරන විදිහ, ඒ වගේ ගොඩක් දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම හිතනවා ඔයාලා කැමති වෙයි කියලා, මගෙත් එක්ක එකතු වෙයි කියලා. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේ එහෙම මේ facial අනම්ම නම් මේ දේවල් ගැන කියනවා කිව්වට මමත් ඒව අලුතින් තමයි කරන්න පටන් ගත්තේ. මම මෙච්චර කාලයක් ඒව කරේ නෑ. මට හිතුණා හැබැයි මාවම සතුටින් තියන්න, මං ගැන හිතන්න. ඒ හින්දා තමයි මම මෙහෙම දෙයක් කරන්න පටන් ගත්තේ. මොකද එතකොට ඒක මටත් මොටිවේෂන් එකක් නේ. ඒ හින්දා මම බොරු කියන්න කැමති නෑ. මේ අපි සාමාන්‍යයෙන් එහෙම මධ්‍යම පාන්තික හෝ ඊටත් පහළ තමයි මේ අර ලොකු සල්ලිකාර දේවල් නේ. මේ හරි සිම්පල් ලයිෆ් එකක් තමයි ගත කරන්නේ. ඇත්තටම හරිම සරලව අපි ජීවත් වෙන්නේ. ආස දේවල් තියෙනවා. ඉතින් ගෑනලා මේ හැමෝම ආසෙන් ලස්සනට ඉන්න ඒ දේවල් තින් කරනවා මං වෙනුවෙන්. එතකොට මොකද දැන් අපි ජීවත් වෙද්දී ඇත්තටම එක සාමාන්‍යයෙන් අභියෝග වලට අපි මුහුණ දෙනවා, එක ප්‍රශ්න වලට මුහුණ දෙනවා. අපිට හැමතැනකදීම අපිව අමතක වෙනවා. මම හිතපු දෙයක් තමයි දැන් මගේ උපන්දිනේ තිබ්බ මේ පහුගිය දවසක. ඊට පස්සේ මං හිතුවා මම මේ වෙනකන් ආපු දේවල් වලදී මම මාවම තනියම දරාගත්ත තැන් තියෙනවා. එතකොට ප්‍රශ්න වලට මුහුණ දුන්න තැන් තියෙනවා, තනි වුණ තැන් තියෙනවා. ඒ හැම දෙයකදීම මට මං හිටියානේ. ඉතින් ඒ හින්දා මම හොඳ මොටිවේෂන් එකක් ඇතුව, එතකොට හොඳ අරමුණක් ඇතුව මාවම සතුටින් තියාගෙන ලස්සනට ඉස්සරහට මගේ ජීවිතය ගත කරනවා කියලා. මොකද අපි හිතුවත් ඕනම මොහොතක් අපි අලුතින් ජීවත් වෙනවා කියලා, මගේ ජීවිතය අලුතින් පටන් ගන්නවා කියලා අපිට පුළුවන් අපේ මොනවා හරි වැරදි අඩුපාඩු තියෙනවා නම් ඒ දේවල් හදාගෙන අපේ ජීවිතේ හොඳ මොටිවේෂන් එකකින් යන්න. ඒක තමයි ඉතින් අපි කරන්න ඕනේ. එතකොට තමයි කියන්නේ ජීවත් වෙනවා කියන දේ දැනෙන්නේ අපිට. එතකොට තමයි අපි සතුටින් ඉන්න ධර්මයට. ඉතින් ඒ හින්දා තමයි ඕන්න මම මේ channel එකත් කරන්න පටන් ගත්තේ. මම දන්න මොනවම හරි දේවල් තියෙනවා නම් මම අවංකවම ඔයාලට කියා දෙනවා. එතකොට ඔයාලට පුළුවන් මගෙත් එක්ක ඔයාලගේ ලස්සන ගමන යන්න. ඉතින් මට දැන් channel එකක් කරන්න පටන් ගන්නවා කියලා හිතුවට කිසිම අදහසක් තිබෙත් නෑ. අනික මම පහුගිය ටිකේ ගොඩක් අසනීප වෙලා හිටියේ. මේ මගේ කකුලේ පොඩි ප්‍රශ්නයක් ඇවිදලා ක්ලචස් එකෙන් තමයි ඇවිද්දේ. දැන් YouTube channel එකක් මට පටන් ගන්න මම ඇත්තටම content create කියන්නේ දැන් එක දේවල් අපි ඔය කරන්නේ වගේ. එහෙම කරන්න මම ආසයි. දැන් අවුරුදු ගානක ඉඳන් ගොඩ අවුරුදු 10ක 12ක විතර ඉඳන් තිබ්බ ආසාවක් මේක. හැබැයි මම හැම වෙලේම හිතුවා අනේ මට අරක නෑනේ, අනේ මට මේක නෑනේ. දැන් අර වීඩියෝ කරන කට්ටිය මෙහෙම කරනවා, අර එහෙම කරනවා. ඔහොම මම හිතුවා. හැබැයි අපේ අම්මා ආසයි ওই දේවල්ට. අපේ අම්මා මේ ලොකුවට පෙන්නන්නේ නැහැ ඒක. හැබැයි අම්මා ආසයි. මේ ඊට පස්සේ අම්මා කිව්වා දැන් ඔයා ඔහොම කීකේ ඉන්නවා කවදාවත් ඔය වැඩේ කරන්නේ නැහනේ. පොඩි තැනින් හරි පටන් ගන්න. පොඩි තැනින් පටන් ගන්න මිනිස්සුන්ට තමයි ඉස්සරහට යන්න පුළුවන්. හැමදේම සම්පූර්ණ වෙනකම් හිටියොත් කවදාවත් ආස දේවල් කරන්න වෙන්නේ නැහැ. ඔය විදිහට කිව්වා. එහෙම කිව්වට පස්සේ තමයි මං හිතුවා කමන්නේ මට මේ තියෙන ෆෝන් එකේ ওই කැමරාව ක්වොලිටි නැති වුණාට කමන්නේ කොහොම හරි කමන්නේ කරගන්නවා. එහෙම කියලා හිතලා තමයි කරන්න ගත්තේ. ඒත් මං හිතුවා වෙන එකක් තියා ඔයාලට කියන්න. මං හිතුවා අයියෝ දැන් අර වීඩියෝ කරන කට්ටිය ඉන්න ඔයාලා මාර ලස්සනයිනේ මම කැතයිනේ මම පවා හිතුවා. දැන් මගේ කටේ දතක හරි අවුලක් තිබ්බොත් මං හිතනවා අනේ එතකොට කතා කරනකොට කැතරපෙනේ. ඒ කියන්නේ විහිළුවක් නෙමෙයි. කියන්නේ අපි මොනවා හරි දෙයක් කරන්න ගිහුවම ඒක නොකර ඉන්න අපේ හිත මාර විදියට හේතු හදන්නේ. මොනවා හරි හේතුවක් තියෙනවා. ඊට පස්සේ දැන් මේ මගේ මේ ෆෝන් එකේ මෙමරිය ඒ කියන්නේ මේ ඉඩ ඇත්තෙම නැහැ. දැන් එක වීඩියෝ එකක් කරලා ඒක එඩිට් කරලා අපු සේව් කරගන්න ගියපුවාම අර තියෙන වීඩියෝ ඔක්කොම ඩිලීට් කරලා දාන්න ඕනේ. ඔය වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඕම් හොඳ ෆෝන් එකක් ගන්න ඕනේ කිය හිටියා. හරියන්නේ නැහැ. එහෙම කරලා හරියන්නේ නැහැ. මම හිතාගත්තා හා කමන්නේ මම පොඩි තැනින් හරි පටන් ගන්නවා. දෙකෙන් එකයිනේ වෙන්නේ. එක්කෝ හරියයි නැත්නම් වැරදි. ඉතින් මම ඔයාලටත් කියන්නේ
ඔයාලා ආසයි නම් මොනවා හරි දෙයක් හිතන්නකෝ YouTube channel එකක් කරන්න ආසයිම කියලා දැන් මම කරන දේ. ඉතින් ඔයාලා කරන්න. ඒක ඔයා හිතන්න එපා අනේ මට මේක නෑනේ අරක නෑනේ කියලා හිතන්න එපා. තමන් ආස දේවල් දැන් පටන් ගන්න. මොකද තමන් ජීවත් වෙන්නේ ටික කාලයනේ. අපි කොයිතරම් කාලයක් ජීවත් වෙයිද කියලා දන්නේ නෑ. එතකොට ඔයා හැබැයි හොඳ දේවල් කරන්න. සමාජයට කරදරයක් නැති එතකොට ගුණ යහපත් දේවල් ඒ වගේ දේවල් කරන්න. තව දෙයක් තමයි ඔයාලා දේවල් කරනකොට අවංක වෙන්න. දැන් බොරු කරන්නේ නැතුව අර තමන්ගේ ඇත්ත තත්ත්වය තමන්ම වෙලා ඉන්න බලන්න. මිනිස්සු හරි කැමතියි අවංකකමට. සහ මේ මිනිස්සු ඇත්තට ගොඩක් කැමතියි. ඇත්ත දේවල් බලන්න. ඇත්තටම ජීවත් වෙන්නේ කොහොමද? ඔය බොරු දේවල් නැතුව එහෙම මිනිස්සු කැමතියි. ඉතින් ඔයාලත් එහෙම කරන්න මම නම් කියන්නේ ඔයාලා ඔය දැන් එක දේවල් තියෙනවානේ ඉදිරිපත් වෙන්න සමාජයේ ඔය මොනවා හරි තමන්ට කියලා හොඳ තැනක් හදාගන්න තමන් වෙනුවෙන් තමන් මහන්සි වෙන රැකියාවකට හරි ඕනිම දෙයකට මේ දේ පාවිච්චි කරලා බලන්න මම නම් කියන්නේ පොඩි තැනින් පටන් ගන්න. පොඩි තැනින් පටන් ගන්න එක හොඳයි. මොකද එකපාරම ලොකු තැන් වලට යන්න ගියපම අමාරුයි. පොඩි තැනින් පටන් ගන්නකොට අපිට ගොඩාක් අත්දැකීම් හම්බෙනවා. අපි වැටුණත් දන්නවා ආයටක් ගාලා නැගිටින්න. එතකොට තව විශේෂ දෙයක් තමයි ඔයා දේවල් කරනකොට ඔයා අලුතින් දෙයක් පටන් අරගෙන කරනකොට ඔයාට සමහර විට ඔය අතරින් පතර නරක කමෙන්ට් දාන මිනිස්සුත් ඉඳි. ඉතින් ඒ වගේ මිනිස්සු ඉන්නවා කොහොමද මේ සමාජයේ. ඒක අපිට නැති කරන්න බෑ. එතකොට ඔයායකට ටක් ගාලා මානසිකව කඩන් වැටිලා ඔයා කරන හැමදේම නතර කරලා දාන්න එපා. ටිකක් හිතත් හයියට තියාගන්න බලන්න. කාගෙන්වත් මිනිස්සෙකින් වචනයක් අහන්නෙම නැතුව ඉන්න බලාපොරොත්තුෙන් දේවල් කරන්න ගන්න එපා. ඒක බොරු වැඩක්. ඔයාගේ හිත රිදෙන එකයි වෙන්නේ. මොකද ඉරිසියාවට හරි වෙන මොනියම් හරි දෙයකින් අපිව වටන්න හරි අපිට මඩ ගහන්න හරි අපේ කකුලෙන් අදින්න හරි වචනයක් හරි කියන මිනිස්සුත් අපිට හම්බෙනවා. දැන් මේ පඬිතයා වගේ උපදෙස් දුන්නට මටත් ඔය වගේ කමෙන්ට් එකක් දැම්මොත් මම ඕක මාස ගණන් සති ගණන් කල්පනා කරනවා. හැබැයි දැන් මං චුට්ටක් හිත හදාගෙන ඉන්නේ ඔයා අල්ලගෙනම ඉන්න බලන්න. එතකොට මොකද ඔයා කරන්නේ හොඳ දෙයක් නම් ඔයාගේ අම්මා තාත්තට ඒක හොඳයි නම් සමාජයට හොඳයි නම් ඔයාගේ හිත දන්නවනේ මේක හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා. ඉතින් ඔයා අනික් කට්ටිය කියන කතා ගැන තැවෙන්න යන්න එපා. ඒව ගැන කල්පනා කරන්න යන්න එපා. ඔය අපි මොනවා හරි දෙයක් අලුතින් පටන් ගත්තම මේ මිනිස්සු කියනවනේ අපෝක කරලා හරියනවද? මේ ලැජ්ජයි නේද? එතකොට මේ අඩුපාඩු ගොඩයි. එහෙම ඉතින් කාටවත් මේ ලෝකෙ එහෙම පර්ෆෙක්ට් වෙන්න බෑ. 100%ක් සර්ව සම්පූර්ණ කවුරුත් මේ ලෝකේ ඇත්තෙත් නැහැ. එහෙම වෙන්නත් බෑ. අපි හැමෝගෙම මොනවා හරි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ හින්දා වචන වලට නම් වැටෙන්න එපා කිසිම අවස්ථාවක. හරිද? මටත් පෞද්ගලිකව ඕක වෙලා තියෙන දෙයක්. ඉතින් අපි මොනවා හරි ඕනම සාර්ථකත්වයේ කරා යන මනුස්සයෙක් 100%ක්ම අඩුපාඩු සම්පූර්ණ කරගෙන එහෙම තැනින් පටන් ගත්තා නෙමෙයි. ගොඩාක් අඩුපාඩු දහසක් අඩුපාඩු තියාගෙන ගොඩක් සැරයක් වැරදි පටන් ගත්ත මිනිස්සු තමයි අද ලෝකේ ගොඩාක් සාර්ථක වෙලා ඉන්නේ. ඒ වගේම ගොඩක් තැන්වලදී තමන්ගේ ළඟම ඉන්න මිනිස්සු පවා තමන්ව අවිශ්වාස කරන වෙලාවල් තියෙනවා. වාදයක් පටන් ගනින්නේ. ඉතින් ඔයා ඒ වෙලාවට හිතාගන්න කමන්නේ මම මේක කොහොම හරි කරනවා. කොහොම හරි යාලට කරලා පෙන්නනවා. ආන් ඒ විදිහට හිතන්න. දැන් ඔයාලා බලයි වීඩියෝ කීපයක් දාගන්න චූටි YouTube channel එකක් දාගෙන subscribe 1000වත් සම්පූර්ණ වෙලා නැති හැම එකක් තියාගෙන මෙච්චර මේ උපදෙස් දෙන්නේ කියලා. එහෙම නෑ. ඒ කියන්නේ දැන් අපි හැමෝගෙම ජීවිතවල මිනිස්සු නොදුරු කතාවක් තියෙනවානේ කියන්නේ. අභියෝග තියෙනවා. අපි ඒවට මුහුණ දීලා තියෙනවා කෙනාගෙන් කෙනාට ඒ ජීවිත කතාව සහ එයාලා මුහුණ දීලා තියෙන අභියෝග ආන් ඒ වගේ දේවල් වෙනස්. එතකොට එයාලා ලබාගෙන තියෙන අත්දැකීම් වෙනස්. ඉතින් හැමෝම එහෙමයි කියලා ඒ දේවල් ෂෙයා කරගන්නේ නෑනේ. එතකොට මට ඕනේ මගේ ජීවිතේ මම ඉගෙනගෙන තියෙන පොඩි දේවල් හරි ඔයාලා අහලා මේ කතාවෙන් කවුරුම හරි මොටිවේෂන් එකක් අරගෙන ඔලුවට දෙයක් අරගෙන ඔයාලගේ ජීවිත හදා ගන්නවා නම් ඒක තමයි ඉතින් මගේ සතුට. ඉතින් ඔය ගැන හිතලා තමයි මම කිව්වේ නැත්තම් මට කෙනෙක් කියයි මේ අපෝ ඔයා මොනවද ඔය කියන මිනිස්සු ඉන්නවනේ ඉතින්. ඒ හින්දා ඉතින් ඔය වැදගත් කතාව තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි උනේ. ඉතින් ඔය ලොකු ව්‍යාපාර කරන කට්ටියන්ගේ ජීවිත කතා අහලා බැලුවොත් සහ යාලා පටන් ගත්ත තැන් ගැන හරියට හොයලා බැලුවොත් අපිට දැනගන්න පුළුවන් යාලා හරියම පොඩි තැන් වලින් පටන් ගත්ත අය. කවුරුත් උදව් කරන්න නැතුව හිටපු අය සමහර වෙලාවකට ගොඩාක් වෙලාවක් අසාර්ථක වුණු අය. ගොඩක් වතාවක්. ඉතින් ඒ වගේ තමයි ඔයාලට මොකක් හරි බිස්නස් එකක් අලුතින් පටන් ගන්න ඕනේ නම් එතකොට මොනවා හරි කන්ටෙන්ට් එකක් ක්‍රියේට් කරලා ඒක අලුතින් පටන් ගන්න ඕන නම් රැකියාවක ඉස්සරහට යන්න පටන් ගන්න ඕන නම් ඔයාලා අලුත් දේවල් කරලා බලන්න කැමති නම් ඔයාලා ඒ දේ කරන්න පටන් ගන්න. අඩුපාඩු ගැන හිතන්න එපා.
පොඩි තැනින් තමයි යාලා හැමෝම පටන් ගන්න තියෙන සාර්ථක වෙච්ච මිනිස්සු. ඉතින් ඒ හින්දා ඔයත් ඒ වගේ මිනිස්සෙක් වෙන්න. අපි අර කතාවටත් කියනවනේ පෝසත් වෙලා ඉපදිලා පෝසත්කමට ඉන්න මිනිස්සාගේ කතාව අහනවට වඩා මිනිස්සු ආසා දුප්පත් වෙලා ඉඳලා පෝසත් වෙච්ච කෙනාගේ කතාව අහන්න. ඒ වගේම තමයි අපි දෙයක් කරනකොට අවදානමක් ගන්න වෙනවා. අවදානමක් ගන්නවා අනිවාර්යයෙන්ම දැන් ඕනම ව්‍යාපාරයක ඕනම සාර්ථක වෙච්ච තැනක බලනකොට අවදානමක් අපි මුලින්ම ගන්න. මේක හරියයිද දන්නේ නැහැ. මේක වැරදිද දන්නේ නැහැ. හැබැයි කරලා බලනවා. වතුරට උනත් පනින්න ඕනි කියනවනේ පීනන හැටි ඉගෙන ගන්න. ඉතින් ඒ වගේ තමයි දෙයක් කරන්න පටන් ගන්න. ව්‍යාපාරයක් හරි අලුත් එතකොට රැකියාවකට යන එක හරි එහෙම නැත්නම් කන්ටෙන්ට් ක්‍රියේට් කරන වැඩක් හරි. ඊට පස්සේ ඔයාට ඒක කරගෙන යනකොට තේරෙන සමහර දේවල් තියෙනවා. කොහොමද මේක කරගන්නේ? මේ දේවල් මම කොහෙන්ද හොයාගන්නේ? ඔය වගේ. ඉතින් අත්දැකීමුත් එක ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන්. අවදානමක් ගන්න වෙනවා හැබැයි. ඉතින් ඒ අවදානම ගන්න බය වෙන්න එපා. දැන් ඔය ලොකු ලොකු ව්‍යාපාරවල මේ මිනිස්සු දායි අවදානම ගන්න බය වුණා නම් එයාලාද කවුරුත්ම නොදන්න මිනිස්සුනේ. කවුරුත්ම නොදන්න එක සාමාන්‍ය මනුස්සයෙක් විතරයි. අද ලෝකයක් පිළිගත තැන් වලට ඇවිදilla ඉන්න මිනිස්සු අවදානමක් ගත්ත හින්දා තමයි අද එයාලා මෙතන ඉන්නේ. ඉතින් ඔය වැදගත් කතාව තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි උනේ. වගේම ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම්. තව අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.